අනාගතයේ පින්වන්ත දූලා, පින්වන්ත පුතාලා, පින්වන්ත දරුවෝ අපේක්ෂාවෙන්, ඒ කියන්නේ පින්වන්ත පරම්පරාවක් කැමැත්තෙන් කෙනෙක් තෝරනවනම් ඒ අනිවාර්යෙන් බැලිය යුතු නිර්ණායක අතර ලැජ්ජා, බය, ගෞරවේ, ස්වාමියාට ගෞරවේ, ඒ වගේම බලන්න වෙනවා. දැන් සමහර පුතාලගේ පින්වන්තකමට, සමහර දූලගේ පින්වන්තකමට ඒ වගේ මුණ නොගැහුණාට පස්සේ රහම්බෙන් මුණ ගැහෙච්ච අය මිස් වෙවි යනවා. එයාලා හිතන්නේ අවාසනාවක් කියලා. අයියෝ මේ එක යාළුකමක්වත් තියෙන්නේ, බලන කසාද හරියන්නේ නැහැ, මොකක් හරි අපලයක්ද දන්නේ නැහැ, කේන්දරේ පාළු වෙලාද දන්නේ නැහැ. ඉකියා මහා ලොකු අවාසනාවන්ත විදිහට හිතනවා. සමහරට ඒක වෙන්නේ යාළගේ පින් බලයට. සුදුසු කෙනා මුණ ගැහෙනකල් නොසුදුසු අය මග හැරෙනවා. ඔය ගැන කතා කරපු පුතේකට මං කිව්වා මේ පුතාටත් හිතේ කනස්සල්ලා තිබ්බයි මෙහෙම වෙන්නේ කියලා. මං ඇහුවා ඔයාගේ මේ මඟ හැරිච්ච යාළුකම් වල ගෑනු ළමයිගේ ගතිගුණ කියන්නේ කියලා. සෝනස යාට හරියට තරහ යනවා. හැමදාම නිතර කෝල් කරන්න ඕන. කෝල් කළේ නැත්තම් බයිනවා. ඊට පස්සේ යාට සමහරවිට මේ ඔළුව එකක් කොහේම හැදෙනවා. ඊට පස්සේ දවස් 2-3 යා නිදාගෙන ඉන්නවා. ඉතින් මං කෝ ඔය වගේ කෙනෙක් ඔයාලට මඟ හැරිච්ච එක වාසනාවක්ද අවාසනාවක්ද කියලා. කොල්ලම කිව්වා වාසනාවක් හඳුනන්නේ. මං හරි ඊළඟට කෙලිච්ච යාළුකම. ස්වාමීනාන්සේ කාලයක් ගියට පස්සේ තමයි තේරුනේ මේ ගෙල්ලට මානසික ආබාධ. එයාගේ ළඟටම වෙලා ඉන්න ඕනේ කෝ වෙන කතාවක් නැතුව. දවසේ පැය 24ම ෆෝන් එක ඕන් එකේ තියෙනවා. මං කෝ ඔය රස්සාවක් කරගෙන ජීවත් වෙලා මේ ඉන්න ඔබට ඒක මං හැරිච්ච එක වාසනාවක් අවාසනාවක්. ආන්දරනේ වාසනාවක් කිව්වා. මං ඉතින් උඹගේ වාසනාවක් නෙමෙයි වෙලා තියෙන්නේ. අනිත් එක ඔයාලගේ තව වයස තියෙනවා. ඔයාලා තරුණයි. ඒ නිසා කලබල වෙන්න එපා. ඔයාලා ජීවිතේ විවාහය කියන එකට කලබල වෙන්න එපා. ජීවිතේ තීරණාත්මකයි. ඒ නිසා යාළු වෙලා ඉන්න කාලෙම නැත්නම් අසාදයට කතා කරලා ඉන්න කාලෙම දුර්වලතා ප්‍රකට වෙන එක හොඳයි. මොකද තීරණයක් ගන්න මේ කාලේ තියෙනවා. කලබලයට කසාද බඳින්න නැතුව එකිනෙකා තීරුම් ගන්න චරිත ලක්ෂණ. මොකද මුළු ජීවිතේම කසාද බැඳලා දැන් ගඳගත් බෙරේ ගහන්න එපයි කියලා මුළු ජීවිත කාලෙම අර දුක කරකහගෙන ඉන්නවට වඩා ජීවිතේ තීරණය ගන්න මේ මොහොත ටිකක් කරකස වෙන්න පුළුවන්. සමහර අය බොළඳයි. අනේ මම මෙයා බඳිනවා කිව්වනේ. කියන්නේ මෙහෙමයි තමන්ගේ අන්න ඒ නිසා තමයි අපි යාළු වෙච්ච කොල්ලට යාළු වෙච්ච කෙල්ලට වටිනාකමක් දිය යුත්තේ. ඒකයාගේ වටිනාකම නැති කරන්න හොඳ නැහැ.